සභාවට එන්න කියලා කිව්වා. ගිහින් එන්න ඕනේ ඒ පැත්තට. වල්ලකයි තෝගේ ඈ. රජතුමා නෑ වගේ. එලාවණන් හොඳයියෝ. නාදනෙත් නම් කියනවා. හොඳයිද බලන්න කිව්වා අපට. ළඟට එන්න බා. මේ තියෙන්නේ ළඟට එන්න. මම පොඩි වැඩ
ගිහින් එන්න. දැන් බය. අද්දා. අද මං ඕක මට. මට තියෙනවා තව ප්‍රශ්න තුනක්. ප්‍රශ්න තුනක්ම? තුනක්. කියම් බලන්න ප්‍රශ්න තුන. පළවෙනි ප්‍රශ්නේ. ලෝකේ හරි මැද කොතනද? ලෝකේ හරි මැද කොතනද? යෝ මම මගෙන් හරි. දෙවෙනි ප්‍රශ්නේ. අර බේන කන්දේ බස් කූඩ කීයක් තියෙනවද? අර බේන කන්දේනේ. අරගේ. අර හොම තියන්නේ. ඔව් අරගේ. එහෙම තියනවාද ඒක? මොකද පේන්නත්? නෑනේ කෝ. තියනවා. තුන්වෙනි ප්‍රශ්නේ. අප්පදේවෙන්ද්‍රයා මේ වෙලාවේ ඉස්සන්නේ මොනවද? සක්කර දෙයියෝ. සක්කර දෙයියෝ. නෑ මම එන. අද මහානම් බකන්නේලා ඉන්න කියලා ඔක්කොම. දැන් සක්කර දෙයියෝ. සක්කර දෙයියෝ. ආවේ මේ උඩ ඉන්නේ මේ කයින් කරන්නේ
අපි එළියට යන්න. මම මොකද අහන්නේ දුවන ඇතුළට. එහෙමයි රජු. කොරෝනා ඇතුළට මොකද බෙහෙත් දෙන්න මට. කොරෝනා වලට බය වෙන්න. ළඟට එන්න බා. ළඟට එන්න බා. එන්න බා හොදෙන්න බා. එන්න බා මුකලි. එළියෙන් පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේ. එන්න බා. ලෝකේ හරිමද කොතනද? ලෝකේ හරිමද නේ? ඔව්. මේම රජුමනි. කොහමද? ලෝකේ හරිමද කොතනද? අයින්න බා. අයින්න බා. මං කියන්න ගියේ ලෝකේ හරිමද කොතනද කියලා මං කියන්න යන්නේ. ඒක මිස. අර බලන්න රත්න අර. ඔව් මොකද්ද? ඔය අයින්න බා. වෙන්නේ නෑ. ඉන්න පොඩ්ඩක්. අන්න දැන් හොයන්නයි යන්නේ. ඔය මොකද බලන්නේ දැන්? සංශෝධනය කරනවා කියන්නේ. අවබෝධය කරනවා. හා. මෙතනනේ. ඔතනද රෝ. කරාවිය. එයා. මෙතනනේ. මෙතන. අද මේ කොටුන ගන්න. දෙවනි ප්‍රශ්නේ. දෙවනි ප්‍රශ්නේ. ළඟට එන්න බා. හරි. ඔබ පේන කන්දේ බස් කූඩ කීයක් තියෙනවද? අර පේනවා කියේනේ. අර දෙන ළඟට එන්න බා. ආමගේ මේමර රජුමනි. ඔය කන්ද තියනවා නේද? ඔව්. ඔය කන්ද තියනවානේ. තියනවා තමයි ඔබ යන්නේ. හරි ඔය කන්ද තියනවානේ. යකෝ තියනවා තමයි. ඔතන තියනවා තමයි ඉන්න කියනක පයින්න බා. බැන්නේ නෑ. පයින්න බා. බැන්නේ ඔය කන්ද වගේ එක කූඩයක් හැදුවොත් නෑ. බස් කූඩේ එකයි. එකයි දෙකයිද? ඔව් එකයි. මම දෙකයි කියලා. එහෙම වෙන්න බෑනේ. ඔය කන්ද වගේ දෙකෙන් පංගොඩ හැදුවොත් බස් කූඩේ දෙකක් තියෙනවා. දෙකයි. වෙනස් වෙන්න පුළුවන් ඉතින්. ඔය දෙනත් එන්නේ කියපන් බලන්න. ඒකත් කියලා දෙන්නේ නඩුවට. මොකද කිව්වේ? මොකද ළඟට එන්න බා. හරි. හරි. කොහොමද? තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. ඔව් තුන්වෙනි ප්‍රශ්නේ. මේ වෙලාවට ශබ්ද දෙවියන්ලා හිතන්නේ මොනවද? සක්කර දෙයියෝනේ. ඔව්. සක්කර දෙයියෝලා හිතන ඇත්තේ මෙච්චර මේ වගේ දාම් පාසලක වැඩක් යද්දි අර පේන මිනිස්සු ඉන්නේ අර අතල කෑ ගහන්නේ අර කොල්ල කුරුට ටික. උන් එහෙම කෑ ගහන්නේ මොකද කියලා. ඔව්. උන්ගේ අර බුද්ධිමත් නේ. ඔව් ඉතින් රජතුමාට වැඩි කොහොමද බුද්ධිමත් නේ? මොකද ළඟට එන්න බා. හරි. ඉන්දරේ. ඔව්. අම්මලිකමයි මතක්කෝ. අම්මලිකම නැත්නම් කොහොමද සිංදුවක් කියමුකෝ බලන්න. මොකද්ද කියන්නේ ඔය සිංදුව? මොකක් හරි කියපන්. මන්දිරේ හදේ රජතුමා තියාලා මං හිටින්නේ රාජකුමාරීත් එක්කලා. මං කිව්වේ රජතුමනි මං ඉන්නේ රාජකුමාරීත් එක්ක කියලා. ඔතනද මම රජතුමනි